to Nature with Ajit. ශ්‍රී ලංකාවේ තෙත් කලාපීය වනාන්තර කියන්නේ කුරුල්ලෝ බලන්න හොඳම තැනක්. ඒ අතරින් අපේ රටට පමණක් සීමා වුණ ආවේනික කුරුල්ලෝ බොහොමයක් දැක ගන්නත් පුළුවන්. ඔන්න අදත් මම යන්නේ ඒ වගේ අපේ රටට ආවේනික තරමක් දැක ගන්න අමාරු කුරුල්ලෙක් හොයාගෙන. මම ඉන්නේ සිංහරාජ වනාන්තරයේ. සිංහරාජ අයිති වෙන්නේ පහතරට නිවර්තන තෙත් කලාපීය වනාන්තර වර්ගයට. මීටර් 50ක් විතර උස ගසුත් තිබෙනවා. ඒ නිරු ගස් ඊට අමතරව වියන්, උපවියන්, පඳුරු සහ යටි ස්තර දැක ගන්න පුළුවන්. බොහොමයක් කුරුල්ලෝ එයාලගේ වාසස්ථාන විදිහට මේ ගස් ස්තර භාවිතා කරනවා. අද අපි බලන්න යන කුරුල්ලා ගොඩක් වෙලාවට ඉන්නේ ඉහළ ස්තරවල. තරමක් දැක ගන්න අමාරුයි. අපි දන්නවා අපේ රටට ආවේනික කුරුල්ලෝ රාශියක් ඉන්නවා. ඒ අතරින් අපිට වැඩි දෙනෙක් දකින්න ලැබෙන්නේ පහතරට නිවර්තන තෙත් කලාපීය වනාන්තර. ඔන්න ඒ හින්දා අද මම ආවා අපේ රටට ආවේනික තවත් කුරුල්ලෙක් ගැන තොරතුරු හොයාගෙන. අද මම ඉන්නේ සිංහරාජේ. එහෙනම් මාත් එක්ක ඇවිදලා බලමු මේ කුරුල්ලා කවුද කියලා. මේ තමයි ඒ කුරුල්ලා. ශ්‍රී ලංකා සැලලිහිණියා. ඉංග්‍රීසියෙන් කියන්නේ ශ්‍රී ලංකා හිල් මයිනා කියලා. අපේ රටේ විතරක් දකින්න හම්බ වෙන ආවේනික කුරුල්ලෙක්. මේ කුරුල්ලා ප්‍රමාණයෙන් සෙන්ටිමීටර් 25ක් විතර ඇති. පිහාටු කළු පාටට දුරට පෙනුනත් අපි හොඳින් බැලුවොත් ඊටාම දීප්තිමත් කොළ කළු පිහාටු දැක ගන්න පුළුවන්. ඒ වගේම හිස ගෙල පෙදෙස තිබෙන පිහාටු දිලිසෙන දම් පාටක් ගන්නවා. මේ කුරුල්ලගේ ගෙල පිටුපස පිහිටලා තිබෙන මේ තැඹිලි පාට විශාල තැල්ල හරිම සුවිශේෂී. මේ තැල්ලේ පිහිටීම ශ්‍රී ලංකාවේ දකින්න ලැබෙන පොදු සැලලිහිණියගෙන් මේ ආවේනික සැලලිහිණියා වෙන් කරලා අඳුරගන්න පහසු වෙනවා. මේ කුරුල්ලා බිත්තර දාන්නේ ගස් බෙනවල. වරකට බිත්තර දෙකක් පමණ දමනවා. මේ කුරුල්ලා සර්වභක්ෂකයි. පළතුරු සහ කෘමි සතුන් ප්‍රධාන ආහාර වෙනවා. වනාන්තර විනාශ වීම නිසා වාසස්ථාන අහිමි වීම, දේශගුණික වෙනස් වීම වැනි හේතු මේ ආවේනික පක්ෂීන්ගේ පැවැත්මට දැඩි තර්ජනයක් ඇති කරලා තිබෙනවා. ඔන්න අදත් අපි අපේ රටට ආවේනික කුරුල්ලෙක් ගැන ඉගෙන ගත්තා. ඉතින් මේ වගේ වැදගත් තොරතුරු තවත් දැනගන්න දැක ගන්න රැඳිලා ඉන්න මගේ YouTube නාලිකාවත්